හයි ඔන්න ඉතින් අපි කාලෙකට පස්සේ ගමනක් යන්න හිතුවා. ගොඩ කාලෙකින් බීච් එකට ගියේ නැති නිසා ටර්ටල් බීච් යන්න තමයි අපි ඩිසයිඩ් කළේ. ඒ නිසා අපි බීච් සයිඩ් තැනක් නවතින්න තෝරගත්තා. අපි කොළඹ වල ඉඳලා පිටත් වෙනකොට හවස 2 විතර වුණා. හවස 4 විතර ඉඳන් හොඳටම වැස්ස යාළුවනේ. ඉතින් වීඩියෝ එකක්වත් කරන්න උනේ නැහැ හොටෙල් එකට යනකම්ම. වැස්ස නිසා ලේට් වුණා අපිට හොටෙල් එකට යන්නත්. ඔයාලා මේ දකින්නේ චිල් ස්පේස්. අපි ටිකක් ඇවිදින්න ගියා. එතකොට තමයි මේ ප්ලේස් එක සෙට් උනේ. ඔයාලට පේනවද ඈතින් පේන ලයිට් එලි? ඒ තමයි ඈත මූදේ නවත්තලා තියෙන බෝට්ටු. මෙහි බීච් සයිඩ් එකේ සතියේ දවස් 7ෙම ප්ලේස් 7ක පාටි තියෙනවා. හික්කවල දැන් සීසන් එක පටන් අරන් තියෙන්නේ. නොවැම්බර් අග ඉඳලා අප්‍රේල් මුල වෙනකන් සීසන් එක තියෙනවා. ඔයාලා මේ දකින්නේ අපි හිටපු හොටෙල් එක. අපි හිටපු මේ හොටෙල් එක සී විව් හොටෙල් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හොටෙල් එකේ රූම්ස් ගොඩක් අඩු මුදලක් තමයි වෙන්නේ. අපි හිටපු රූම් එක AC රූම් එකක් 4500ක් වුණා රූම් ඔන්ලි. තව රුපියල් 3000ටත් මේ හොටෙල් එකේ non AC රූම් ගන්න තියෙනවා. මේ හොටෙල් එකේ නම තමයි Caribol Restaurant and Turtle Rest. මම මේ ඉන්න තැන ඉඳලා ඉර පායනවා බලන්න හිටියත් අපිට ඒ ලස්සන අවස්ථාව බලන්න උනේ නැහැ. ඇත්තටම හික්කඩුව කියන්නේ ගොඩක් ලස්සන පැත්තක්. අපේ විදේශිකයන් මෙන්ම අපේ දේශීය අයත් ගොඩක් වෙලාවට ගිහිල්ලා නවතින්න ආස තැනක් තමයි හික්කඩුව කියන්නේ. බීච් එක හින්දම නෙවෙයි. ඒ වයිබ් එකට ඒ හැම දෙයකටම අපි ගොඩාක් ආසයි. ස්පෙෂලි මම ගොඩාක් ආසයි මුහුදට. ඉතින් ඒ නිසා අපි ඩිසයිඩ් කළා බීච් සයිඩ් තැනක නවතින්න. මේ ගමනක්ම විතරක් නෙවෙයි අපේ ජීවිතයට තවත් අත්දැකීමක්. ඒ වගේම සුන්දර මතකයක්. මේ හැමදේම අපි කරන්නේ ජීවිතේ රස විඳින්න. හික්කඩුව කියන්නේ හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. ඇත්තටම කිව්වොත් හික්කඩුව ටිකක් බිසි වගේ පෙනුනට විදේශිකයන් ගොඩකගේ ආකර්ෂණය දිනාගත් තැනක් ස්ථානයක්. අපිත් හරිම ආස තැනක්. ඔයාලත් ගිහින් නැත්නම් අනිවාර්යෙන්ම විසිට් කරන්න. අපේ සුන්දර ලංකාවේ යන්න ඕනිම තැනක් තමයි හික්කඩුව කියන්නේ. හික්කඩුව වෙරළ තීරය ගැන ගොඩාක් දේවල් ඔයාලා අහලා ඇතිනේ. අනිවාර්යෙන්ම ඔයා ලංකාවේ කෙනෙක් නම් ලංකාවේ ඇවිදින්න කැමති කෙනෙක් නම් හික්කඩුවේ යන්න අමතක කරන්න එපා. ඇත්තටම හරිම ආස හිතෙන ෆීලින් එකක් බීච් එකේ ඇවිදිනවා කියන්නේ. මේ හැමදේම දිහා බලාගෙන ඒක ජීවිතේ ගන්න පුළුවන් හොඳම එක්ස්පීරියන්ස් එකක් සහ කොච්චර බීච් එකේ ඇවිදන් ගියත් එපා වෙන්නේ නැති අත්දැකීමක්. මේ බීච් එක දිගටම ස්නෝකින් කරන්න, සර්ෆ් කරන්න පුළුවන්. විදේශිකයන් අතර ගොඩාක් ෆේමස් මෙන්න මේ ටර්ටල් බීච් එක. හික්කඩුව බීච් එකට එන හැමෝටම ගොඩක් නරඹන්න දේවල් තියෙන ස්ථානයක් තමයි මේ හික්කඩුව කියන්නේ. විවිධ මාළු වර්ග රාශියක් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. කොරල්ස් බලන්න පුළුවන්. සහ ටර්ටල්ස්ලා බලන්න පුළුවන්. ඔයාලට බෝට් එකක බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. මේ වගේ විවිධ අත්දැකීම් ගොඩාක් ගන්න පුළුවන් තැනක් තමයි මේ හික්කඩුව කියන්නේ. ඔයාලා මාළු බලන්න යනවා නම් උදේ 8ත් 10ත් අතර යන්න. ඒ ටයිම් එක තමයි හොඳම ටයිම් එක මාළු බලන්න. මොකද අවුව ගොඩක් වැටුනහම බලන්න අමාරුයි. මෙන්න මේ ඒරියා එක ගොඩක් විශේෂයි විදේශිකයන් අතර. නිතරම මෙන්න මේ ඒරියා එකේ ටර්ටල්ස්ලා ගොඩාක් ඉන්නවා.
ඒ නිසා ගොඩක් ෆේමස් මෙන්න මේ සයිට් එක විදේශිකයන් අතර. අපි ගොඩක් වෙලා බීච් එකේ හිටියා. මාළු බැලුවා, කොරල්ස් බැලුවා, ටර්ටල්ස්ලා බැලුවා, නෑවා. ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න නම් වුණේ නැහැ. ෆෝන් එකේ බැටරි ඩෙත් වුණා. ඒ නිසා ඔයාලට පෙන්වන්න වීඩියෝ ගන්න බැරි වුණා. ඔයාලා කොරල්ස් බලන්න යනවා නම් මෙතනින් තමයි බෝට් එකක් ගන්න තියෙන්නේ. අපි දෙන්න අලුත් අත්දැකීම් ගොඩාක් ගත්තා සහ අපි දෙන්නගෙම ෆස්ට් ව්ලොග් එක තමා මේ ඔයාලත් එක්ක බෙදා ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දෙන්නම හික්කඩු ආවේ ෆස්ට් ටයිම් මේ. වැස්සකුත් ආවා. ඒ නිසා අපි ඉක්මනටම හොටෙල් එකට ගියා. වැස්සට ඉඩ දීලා බලන් ඉන්න බෑනේ. අපේ දවස් අපි එන්ජොයි කරන්න ඕනෙනේ. ඔන්න ඒ නිසාම අපි දෙන්න වැස්සෙම ආවා PNS එකට. හික්කඩුවේ PNS එක කියන්නේ ගොඩාක් ලස්සන තැනක තියෙන එක. ඔයා මේ දකින්නේ හික්කඩුවේ PNS එක. බලන්නකෝ ඒ view එක. දවස ගෙවෙන ඉක්මන හිතා ගන්න බෑ. දැන් රෑත් වෙලා අපි ඔන්න අදත් ආවා ඇවිදින්න. ඉතින් මං වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ සුන්දර මතකයන් ගොඩාක් එක්ක තමයි අපි අද ගෙදර යන්නේ. ඉතින් ඔයාලත් ජීවිතේ පුංචිම පුංචි දෙයක් හරි වුණත් කමක් නැහැ ජීවිතේ විඳින්න. ඒ දේවල් වලට ජීවිතේ අවස්ථාව දෙන්න. මොකද ඒ දේවල් තමයි අපිව ජීවත් කරන්නේ. අපි කොයි තරම් හිතුවත් නෑ මට මේක අවශ්‍ය වෙන්නේ මම මේ ඉන්න විදිය හොඳයි කියලා. නෑ අපි ජීවිතේට පොඩි හරි නිදහසක් දීලා බලන්න ඕනේ. ඔයාලට ජීවිතේ වටිනාකම, ජීවත් වෙන එකේ වටිනාකම අනිවාර්යෙන්ම දැනේවි. ඉතින් මේ මතක ගොන්නත් එක්ක අපි ගෙදර යන්නේ ගොඩාක් ආසාවෙන් ඒ වගේම ආදරේ. නැවත අපේ සුන්දර මතකයකින් හමු වෙමු.